මහා ණය හතර මෙන් එක්කෙනෙක් ලියන්න එපා. බලාගෙන මාත් එක කියන්නේ. එක මදි. දෙක තුන හතර නැවත මාත් එක්ක කියමු. අනුලෝම ණය, පච්චනීය ණය, අනුලෝම පච්චනීය ණය, පච්චනියානුලෝම ණය. මොකද? පච්චනියානුලෝම ණය. ලස්සනට කියමු. අනුලෝම ණය, පච්චනීය ණය, අනුලෝම පච්චනීය ණය, පච්චනියානුලෝම ණය. අනුලෝම කියන්නේ මොකද්ද? අනුලෝම කියන්නේ ඇවුන්නේ? ඒ අනුලෝම ප්‍රතිලෝමනේ. අනුලෝම කියන එකේ තේරුම තමයි අනුවම තියෙන එක වගේමයි අනුලෝමයි. පච්චනීය කියන්නේ ප්‍රතිලෝමයි. ඒ කියන්නේ තියෙන එකට විරුද්ධයි. තියෙන එකට විරුද්ධයි. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු මෙහෙම. ආගන්න. ලියනාරච්චි ලියන්න එපා. පෑන පැත්තකින් තියලා අහගෙන ඉන්න. හරිද? මන් දිහා බලාගෙන ඉන්න. වෙන මොකුත් කරන්න එපා. මන් දිහා බලාගෙන ඉන්න දැන්. හරිද? අනුලෝම ණයේ තියෙන්නේ ධම්මසංගණී ප්‍රකරණයේ තිබෙන විදියටම මේක දක්වලා තියෙනවා. ඒ කියන්නේ ප ဋ ාණේ අනුලෝම ක්‍රමයේ තියෙන්නේ ධම්මසංගණී තියෙන විදියට.